උසස් පෙළ විභාගයෙන් පස්සේ මොකක්ද කරන්න ඕනි කියන එක සම්බන්ධයෙන් මේ වෙනකොට නම් ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොන වගේ courses-ද British English Academy අපි ගාව තියෙන්නේ කියන එක නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන දරුවෙක්ට එයාගේ availability එක කොහොම වුණත් එයාට ගැළපෙන පාඨමාලා වර්ග කිහිපයක්ම අපි ගාව තියෙනවා. පූර්ණ කාලීන පාඨමාලා, අර්ධ කාලීන පාඨමාලා සහ physically එන්න අමාරුයි නම් online courses. නමුත් ඩිරෙක්ට් මගෙන් ප්‍රශ්නය අහන්නේ උසස් පෙළ අවසන් කරපු දරුවෙක්ට වැඩිපුරම ගැලපෙන්නේ මොන පාඨමාලාවද කියන එක නම් අපේ රෙකමන්ඩ් එක British English Academy Full Time English Camp. ඇයි full time course එකක් නොකරන්නේ? මං එහෙම ඇහුවොත්. ඔයාගේ හීනේ කොච්චර බරයිද? ඔයාගේ මහන්සියත් ඒ හා සමානවම බර වෙන්න ඕනි. සතියේ දවස් 5ම උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් පූර්ණ කාලීනව ඉංග්‍රීසි භාවිතා කරන්න ඔයාගේ කාලය වැය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ ප්‍රවීණයෙක් කරන්න. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි මම මේ අදහස් කරන්නේ. භාෂාව හැසිරවීමේ ප්‍රවීණයෙක්. හිතන විදිය වෙනස් කරන්න. කතා බහ කරන ස්ටයිල් එක වෙනස් කරන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ විෂයක් ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. ඒ කල්චර් එකට අනුගත වෙන එක. ඒකට ඔයාගේ නිදහස් කාලය සම්පූර්ණව අපිට ආයෝජනය කරන්න ඕනේ. අපි දන්නවා දකුණු පළාතේ අපි හරි විශේෂයි. උසස් පෙළ කලා, වාණිජ්‍ය, විද්‍යා, ගණිත, තාක්ෂණ වේද මේ මොන විෂයන් ගත්තත් ඉහළම සාමාර්ථ වලට යන්න අපේ දරුවන්ට පුළුවන් වෙනවා. එතනින් එහාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුලේ ඉංග්‍රීසි කියලා කියන්නේ ප්‍රධාන අවශ්‍යතාවයක්. එතනින් එහාට සංචාරක ව්‍යාපාරය ගමුකෝ. අපි අද්විතීයයි. සංචාරක ව්‍යාපාරය ඇතුලේ ඉංග්‍රීසි කියලා කියන්නේ වෙන් කරන්න බැරි අවශ්‍යතාවයක්. ඉතින් ඔන්ලයින් වලින් ඉගෙනගෙන ඉංග්‍රීසි භාෂාව හසුරවන්න අපි කොහොමද ඔයාව පුරුදු කරන්නේ? අපි කොහොමද ඔයාගේ වැරදි අඳුනගෙන ඒව නිවැරදි කරන්න නිවැරදි මාර්ගෝපදේශනය දෙන්නේ? ඒ හින්දා තමයි අපි ආයිත් කියන්නේ මේ සැරේ උසස් පෙළ අවසන් කරපු දරුවෙක්ට වැඩිපුරම ගැලපෙන්නේ සතියේ දවස් 5ම කැප කරන්න පුළුවන් අපේ ෆුල් ටයිම් ඩිප්ලෝමා එක. British English Academy Full Time English course එක කියලා කියන්නේ සතියේ දවස් 5ම උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාවිතා කරන පුහුණු මධ්‍යස්ථානයක්. British English Academy lecture panel එක. ඒ කියන්නේ තමන්ගේ දරුවට උගන්වන ගුරුවරුන් නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක් වෙනවා. ඉතින් British English Academy Full Time Camp කියලා කියන්නේ රැල්ලට බිහි වෙලා දරුවගේ පාඨමාලාව අවසානයේත් එක්කම පාඨමාලාවත් අවසන් වෙලා යන ආයතනයක් නෙවෙයි. දශක දෙකකට එහා දරුවන් ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ කරලා මේ සමාජයට තිළින කරපු ඉතාමත් වැදගත් ආයතනයක්. තනි ගුරුවරයෙක්ට වඩා ආයතනයකට බාර දීම තුලින් පසු කාලීනව විදේශ රැකියාවකට හෝ විදේශ අධ්‍යාපනය සඳහා යොමු වෙනකොට පාඨමාලාවේ සහතික පත්‍රයේ තියෙන වළංගුතාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පාඨමාලාව හා ලියාපදිංචි වෙන එක බොහොම සරල ක්‍රියාවලියක් තියෙන්නේ. මේ තිරේ දිස්වෙන අංකවලට කෝල් කරන්න, එහෙමත් නැත්නම් WhatsApp පණිවිඩයක් තියන්න. අපි ඔබට සිස් කරන්නම් මොකක්ද ඊළඟ පියවර කියලා. ඒ වගේමයි ශාඛාව අවට නම් පදිංචි වෙලා ඉන්නේ මේ process එක නිවැරදිව වෙන්නේ කොහොමද කියන එක ඔයාට ඇවිල්ලාම බලා ගන්න පුළුවන්. වඩා වැදගත් කාරණාව වෙන්නේ උසස් පෙළ අවසන් කරපු දරුවන්ගේ ජනප්‍රියතම තේරීම අපි නිසා අපි ගාව තියෙන සීට් බොහොම සීමිතයි. ඒ නිසා අදම කතා කරලා ඔයාගේ සීට් එක රිසර්ව් කරගන්න.